ආයුබෝවන් ආදරණීය හදවත් ඔයාලා හැමෝටම සංහිඳ YouTube නාලිකාව බලන ඔයාලා හැමෝටම උනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනස් වැඩක් වෙනස් දෙයක් කරන්න ඕන කමක් තිබුණා YouTube නාලිකාව අතරින්ම මම ඔයාලට අරන් එන්නේ අද ඉඳන් කියන්නේ ඊයේ ඉඳන් පටන් ගත්ත වැඩේ යශෝදරාවතේ කවි ටික ඊට පස්සේ අපිට ඉස්සරහට හොඳ දේවල් ගැන ඉවසීම ප්‍රගුණ කරන්න ඉවසීම දැනෙන තැන් යශෝදරා දේවිය එදා කොයි තරම් ඉවසීමක් තියාගෙන හිටියද ජීවිතේ පටන් ගත්ත විතරයි අසාද බැඳලා ළමේ කම්බ වෙලා යම් කිසි කාලයක් ඇතුළත යන්න තමන්ට ස්වාමියා නැති වෙනවා. ඒ ස්වාමි පුරුෂයා නැතිවීමේ වේදනාව දුක දරාගත්ත විදිහ ගැන කොයිතරම් ලියවිච්ච කවි ගායනා තිබුණත් මේක තමයි ගැහැණියකට ඉවසන්න පුරුදු කරන එකම බෙහෙත අපේ බෞද්ධ දර්ශනයට අනුව විශේෂයෙන්ම කියන්නට ඕනේ. ඉතින් අද දවසේ ගායනාවට අපි සූදානම්ෙන් ඉන්නවා. දැන් ඉඳන් මෙතන ඉඳන් විනාඩි 5ක් වලට අද දවසේ දෙවෙනි කොටස විදිහට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආයුෂ බොහෝ වේවා. දීපේ දේසේ උපදින කුල කොතන බලා කෝප නොවී මව්පිය කවුද විමසලා රූපේ කවුද සරණෙට මට සීතා බලා දීපේ උතුම් දඹදිව දිවසින් දැකලා සුදොන් නිසා මායාමව් කුස දැකලා 500ක් රූ ඇති කිරි මව් දැකලා අගමෙහසුන් කැටුවම එන බව දැකලා ඉතින් දඹදිවට යෙමි මම වදාලා රන්යාහනේ සැතපෙන කල විසුන්ට පුන්සඳ මඩල අහසින් යහන පිට රන් කඳ ලෙසින් වැඩියා සුදු උන් ළඟට තුන්ජාමෙට පෙනුණා සඳ මඩල මට දනක් පමණ මල් අතුරපු දිවයහනේ පමණක් බිසව් සැතපෙන කල දුටු සිහිනේ මණිකක් දකින්න කොට ගැබ ඇතුළට වැදුනේ මොන මොන දෙයක් දෝ නොදැනෙයි ස්වාමිනේ
මහමායා සැතපෙන කල මල් යහනේ අහසින් රිදී පර්වතයක් එම යහනේ දහසක් බිසෝවරු වට කර මුර සිටිනේ මහරජුහට සැලකෙරුවා මෙම සිහිනේ නිරංජනන් ගංගාවේ සුදු වැල්ලේ නිරංජනේ ඉස්නානේ නැවිල්ලේ පැන්නාවට කරට සුවඳට මනලොල්ලේ පෙන්නාදිදී දරුසීනය පෙලින් පෙලේ දිනුදහක් අංගනෝමට මල් නෙළුවා අනෝතප්ත විල මැද යහනක ඉඳුවා කන්‍යාලියෝ දෙදෙනෙක් පැන් නැවෙව්වා අනෝතප්ත විල මම සිහිනෙන් දුටුවා සුදුසක ලෙසට ඇත් පැටියෙක් විත් යහනේ සුදු සොඬ ටිකෙන් මගේ බඩ පිරි මදි තියනේ සුදු යම් දෙයක් සිදු වෙයි මම දුටු සිහිනේ සුදසුන් නිරිඳුනේ මොකදයි ඔය සිහිනේ